කියලා කියන්නේ සමාජීය ඉවසීම. එතකොට මේ වගේ කාර්යයන් වලදී සංචාරක ව්‍යාපාරය පිළිබඳ සමාජීය අවබෝධයක් වගේම සමාජීය ඉවසීමක් අවශ්‍ය වෙනවා. දැන් මේ දවස්වල අපි ගොඩක් කලාවට කතා කරනවානේ මේ ගණිකා ව්‍යාපාරය නීතිගත කරනවානේ කියලා. ඉතින් මම දන්නේ මොන වගේ මේකක්ද කියලා. හැබැයි මම හිතනවා මේ වෙනකොට ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීමේ අවශ්‍යතාවය දැඩිව තියෙනවා කියන එක. මොකද ඒක සංචාරක ව්‍යාපාරයත් එක්ක ඉදිරියේදී තමයි දරුණු ආකාරයට බලපානවා. ඒකට මූලික හේතුව තමයි මේ වෙනකොට දැන් අපි ස්පා කියන ඒවා හරහා සංචාරකෝ ස්පා වල සේවය ලබා ගන්න යන්න පෙළඹෙනවා. දැන් ඉදිරියේදී සංචාරකෝ එන්න යන එකත් එක්ක දැන් මේ පැන්ඩමික් එකත් එක්ක එන සංචාරක ගොඩක් කරලාට බජට් කියන සිස්ටම් එකට යනවා. මේ බජට් කියන සිස්ටම් එකට ගියාට පස්සේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ගයිඩ් ලව හරහා යොමු වෙනවා ස්පා කියන සර්විස් එකට. එතකොට දැන් අපි මේ ගොඩක්ම මුණ දෙන ගැටලුවක් නේ පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් මේ ස්පා වලට යොමු වෙනවා කියන එක. එතකොට සංචාරකයොත් ඇවිල්ලා සංචාරයෙන් අපේ පළවෙනි ඒඩ්ස් රෝගියා අපිට හම්බෙන්නේ සංචාරකයෙක්. එතකොට සංචාරකයන් හරහා අනිවාර්යයෙන්ම ඒ රෝගී තත්ත්වයන් ලංකාව ඇතුළට එනවා. ඉතින් එතනදී අපි සමාජයක් විදියට සමාජීය ඉවසීම ගන්න වෙනවා. මේක නීතිගත කරන්න. ඒ කියන්නේ මේ බෝඩ් ගහලා මේ ගණිකා මෙනිවාස නිර්මාණය කරන්න ඕන කියන කාරණාව නෙවෙයි. හැබැයි දැනට සමාජයේ ඉන්න මේ වෘත්තීය දින කට්ටිය නියාමනයක් කිරීම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. මම හිතන්නේ මම ඒ පත්‍රෙත් ඊයේ ඒක මම කියලා මගේ ශිෂ්‍යයන්ටත් මම ඒක කිව්වා ටික දවසක් යනකොට අනිවාර්යයෙන්ම එයි කියලා. ඒකට දැන් ඊයේ නිවුස් එකට තියෙනවා මේ ආසාදිතෝ කියලා නොදැන 1000ක් සමාජය ඇතුළේ ඉන්නවා කියලා. කියන්නේ නොදැන. එතකොට මේ සංචාරකයන් ලංකාවට එන්න මේගොල්ලෝ හරහා තවදුරටත් සමාජය ඇතුලේ මේක පැතිරෙන්න පටන් ගන්නවා. සමාජය හරහා මේක නැවත සමාජය ඇතුලේ පැතිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සමාජයක් මම කියන එක ටොලරන්ස් එකක් කියලා කියන්නේ සමාජය දැරිය යුතු වෙනවා. මේක නීතිගත කළා වෙන පිටරටවල් නම් ගොඩක් කලාවට එයාට සර්ටිෆිකේට් එකක් දෙනවා. එතකොට මාසෙකට සැරයක් එයා අදාළ වෛද්‍ය වාතාවරණය අරගෙන මේක අලුත් කරගන්න ඕනේ. හරි එහෙම නැති වුණොත් මේක ඉදිරියේදී ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. විශාල වශයෙන් ආසාදිතයන් ලංකාව පුරා ව්‍යාප්ත වෙන පටන් ගන්නවා. මේ තාම මේක අපිට දැනෙන්න ගත්තේ නැහැ. මොකද සංචාරකයන් එන එකේ අඩුවක් එක්ක. හැබැයි දැන් 1000ක් රට ඇතුළේ ඉන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සීග්‍රේන් මේ සම්භාහන මධ්‍යස්ථාන හරහා රට පුරා ව්‍යාප්ත වෙනවා. දල වශයෙන්